शॉर्टकट එකක් හම්බුණා. ෂෝට්කට් එක ගියා. යාළුවනේ අපි අද මේ මුග කාලෙකින් ට්‍රිප් එකක් යන්න සෙට් වුණා රිවර්ස්ටන් මාතලේ මාත් එක්ක අද ඉන්නවා පරණ යාළුවෝ 4 දෙනෙක් ඇවිල්ලා අපේ ගීසර ඉන්නවා හෂෙන් ඉන්නවා පෝෂද ඉන්නවා නාරංගල vlog එකෙන් තමයි අපි කට්ටිය මුලින්ම පළවෙනි ට්‍රිප් එක ආරම්භ කරේ නේ ඊට පස්සේ අපි ජැක්සන් ගියානේ ඔව් එච්චරයි ඊට පස්සේ මේ අවුරුද්දේ තමයි කොහෙද යන්නේ රිවර්ස්ටන් යනවා අපි ආයේ උදේ 4ට එනවා කියලා මේ හෂෙන් මේ අපි 5 මාට්ට ගෙදරට යනකොටත් හෂෙන් මේ නිදාගෙන ඉන්නේ ඇහැරවගෙන එක්කන් ආවේ අපි යන් එහෙනම් නේද යන්න මේ පාරේ යන්න දිගටම යනකොට මේ සමහර දැන් කඩා වැටලා කඳු නාය ගිහිල්ලා තියෙනවා යන්න බැරි ප්‍රශ්නයක් නැහැ ගොඩක් අය මේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ දවස්වල රිවර්ස්ටන් යන්න පුළුවන්ද කියලා අපි ගොඩක් දුරට හොයලා තමයි මේ ගමන යන්නේ අපි බලමු ඉස්සරහට ගිහිල්ලා දැන් අපි ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ කුරුණා අලව්වෙන් කුරුණාගල ඇවිල්ලා කුරුණාගලින් මාතලේ පාරේ යනවා ළඟම පාර අපිට මේ පාර අපි දැන් යනවා අපි ගිහිල්ලා බලමු ඉස්සරහට මොන වගේ තත්ත්වයක් උදා වේද කියලා එහෙනම් අපි ඉස්සරහට යමු කිලෝමීටර් 2.5ක් විතර තමයි තියෙන්නේ උඩට. අපි යන් ගීසර්ලා පොඩ්ඩක් පල්ලෙහෙන් එනකම් නවත්තන් ඉන්නවා ටික වෙලා. view එක කොහොමද? පට්ටම ලස්සන view එකක් ගන්න වෙන්නේ. නෑ බඩු වෙනවා. අමාරුවෙන් අන්නන්නේ කොල්ල දෙන්න. සෙනග මාර සෙට් එකක් ඉන්න තව පල්ලෙහා එන ගොඩක් එනවා ටිකට් එක කීයද ටිකට් එක එච්චර ලොකු ගානක් නැහැ 75යි යනවා ටිකට් 4 එක්කෙනෙක් 75යි දෙන්නකෝ 75 දෙන්න කොහොමද තරම් දීලා තියන්නේ උඹලාට මම වියදම් කරන්නේ ඔක්කොම ඔව් ඉතින් උඹ රස්සාවක් කරන්නේ උඹ රස්සාවක් කරන අපි රස්සාවක් කරන්නේ නැහැ කාටවහන් එනවා නම් ඵලයන් ෂෝට්කට් එකක් හම්බුණා අපි ෂෝට්කට් එකේ ගියා ෂෝට්කට් එකක් වල හරිම අමාරු පාරක් මේ පාර හරිනේ මේ පල්ලෙහාට නේ බා
යන්නවත් බෑනේ බා. මේ කෙටි පාරෙන් වැඩිය මේ ෂෝට් කට් එකෙන් යන්න එපා. මේ ෂෝට් කට් එකේ යන්න දෙපාද කියන්නේ ඔයාලා එන අයට? ඈ? ෂෝට් කට් එකේ යන්න ඕනේ. ෂෝට් කට් එක දාපන් මෙතන. Kita අපි දැන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ හුලං කපොල්ල මෙතන දැන් වෙනදා තරම් නම් වැඩි හුලඟක් ගන්න නැහැ. පොඩ්ඩක් ඉඳගත්ත රෙස්ට් එකක් ගන්න. මාර view එකක් තියන්නේ මෙතන මේ පට්ටම ලස්සනයි. මාතලේ ජලාශය. ප්‍රශ්නකුත් නැහැ ලොකුවට සීතලකුත් නැහැ. ඉස්සර නම් සීතලයි මේ ඉස්සර අවුරුදු 3-4කට කලින් එනකොට නම් මාරම සීතලයි වැස්ස දවස්වල ආවේ. අපි දැන් උඩට ඇවිල්ලා තියෙන්නේ. තව ටිකයි තියෙන්නේ අතෙන්ට යන්න. වඩි පෙලක් තියෙනවා. අපි යන් ගිහිල්ලා බලමු එහෙනම්. ලොකු රස්නයක් නැහැ නේ බං ඇත්තට කිව්වොත්. මේ පාරවල් වල එන්න අමාරුයි කියලා එහෙම හිතනවා නම් එන්න අවුලක් නැහැ. කිසිම වාහනයක එන්න පුළුවන්. පාරවල් වල එහෙම කිසිම අවුලක් නැහැ. එන්න පුළුවන් උඩටම. උඩට ගිහිල්ලා බලන්න දෙයක් නැහැ. උතනින් පල්ලෙහාට view point එක තමයි බලන්න තියෙන්නේ. ඒක නිසා අපි පිටවල පතනට යනවා. මෙතන ෆොටෝ ටික ගහලා අපි ආයි පල්ලෙහාට ගිහිල්ලා පිටවල පතනට යන්න කියලා තමයි අපි දැන් කතා වුනේ. අපි එහෙනම් එතෙන්ට ගිහිල්ලා හම්බෙමු. view point ya. මෙතන ටිකක් ඉඳලා අපි දැන් පල්ලෙහාට බහින්න හදන්නේ. view point එක මාර ලස්සනයි. මෙතනලා ටිකක් වෙලා හිටියා. වත්තම නිදහස්. මාර නිස්කලංක භාවයක් තියෙන්නේ. අපි යන්න පල්ලෙහාට. නෑ හැබැයි මේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. මෙච්චරයි නේ මම පිටවල වතන කියලා. මෙච්චර තමයි අපි අර නොගිහින් ආපු තැනත් ඒ වගේම මේ view point එකක් විතරයි. ලොකුවට බලන්න කියලා දෙයක් නැහැ ඉතින්.
එක ෆොටෝ එකයි මෙතන එක ෆොටෝ එකයි. එච්චරයි. එහෙනම් අපි දැන් මෙතන යන්න හදන්නේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයි. වයින්නවා වගේ එකක් ගන්න බෑ. ඔයාලට මොකද කියන්න තියෙන්නේ හසේ? හොඳයි ගමන. ගමන හොඳයි. සුපිරි. හිතපු තරම් සුන්දර සීතල නැතිනාට හොඳයි. හොඳයි. ඇත්තට අපි හිතපු තරම් සීතලක් තිබ්බේ නෑනේ. සීතලක් තිබෙත් නෑ මේ. ලස්සන නම් තියෙනවනේ. ලස්සන. ඊට වඩා හොඳයි හැබැයි ගමන. ඔව්. ඊට පොඩ්ඩක් මිස්ටේක් දිගේ ගියා. දේවල් එක්ක නේද? වෙච්ච දේවල් එක්ක හරි අමාරුයි. වෙච්ච දේවල් එක්ක ටිකක් ඔන්න පොඩි වල් ටයිම් එකකින් ඉන්නේ. මේ මම ඉතින් ආතල්ලෙකුත් තියෙන්න බෑ මචං ගමනේ. ඇත්තට. තියෙන්න බෑ ලෝකයට. පෙරලන්නත් එපා බයික් නේද හසේ? නැත්තම් මගේ කකුලත් ඉවරයි. යන්නේ නේද අපි. බයික් පෙරලමු පස්සේ. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි.